හොඳයි ධම්මරන්සි පොඩි හාමුදුරු වැඩම මොනක් නිදිමත නැත්තම්. දැන් හැමදේනම ශබ්ද නගල නිදිමත ඉන්නුනම් පොඩි හාමුදුරු නිදිමතත් එක්ක යන්න ශබ්ද නගල සාදුනාන්දයක් පවත්වන්න. ඕනේ ඉතින් ගලේ වෙල හඬ මදිනේ. මියුසිකල් එකට ගියා නම් හයියෙන් හූ කියනවා. පින්කමකදී සාදු කියන්නේ නැහැනේ. හයියෙන් සාදුනාන්ද පවත්වන්න. ඇයි එහෙම සාදු කියන්නේ? පුංචි අවුරුදු 6 ළමයෙක් ගෙදර දැන් මේ වෙලාවට ගොරවා නිදි. නේද? දඟලන්න කෑ ගහන්න හූ කියන්න ගේ වටේ දිව්වට සමහරට ළමයි පන්තියක් ඉස්සරහා මිනිස්සු දෙතුන් දෙනෙක් ඉස්සරහා කවියක් කියන්නෙත් ලැජ්ජාවෙන්. දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමත දරනම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි. ඕන් ඉස්සර දරුවෝ හදන්න කියපු ක්‍රමේ. ගොඩාක් දේවල් දැනගෙන මෙලවහත් තිලවක් භාවිතා කරන්න බැරි විපාදී වලින් වැඩක් නැහැ. ඒ නිසා දෙගුරුන් විසින් තමන්ගේ දරුවන්ට දෙන නොමත දරනම් ඉස්සලම දෙන්න ඕන. වියතුන් සභා මැද වියත්තු ඉන්න මහ සභාවකුණත් ඉදිරිව ඉන්ට ඉදිරිව වැඩ කරන්න ඉදිරිව කතා කරන්න ශිල්ප දෙන්න. කෝ දැන් දරුවෝ කී දෙනෙකුට ඒවා දුන්නද? එනකොට අපේ පුතාත් චිත්තත් එපාත් නේද? සාමාන්‍ය පෙළ ඒ නමයයි. වචනයක් කතා කරන්න සභාවක් මැද්දක නොබියව හිට ගන්න බෑ. බලන්න අවුරුදු 6ක පුංචි හාමුදුරුවෝ ළඟට අරන් දරුවෝ පෙන්නන්න පුතේ ගන්න ආදර්ශයක් කියලා. ශාන් මහත්තයා පොඩි හාමුදුරුවෝ මොනවා කියයිද දන්නේ දැන් මම නිදහස් දෙලා තියෙන කලින් වගේ මං කියන්නේ මේවා කියන්න කියලා. දැන් පොඩි හාමුදුරුවෝ කියයි කොහොමද ආවේ කොහොමද ගියේ මොනවද දැනෙන්නේ? අද අම්මා ගැන නෙමෙයි බණ කිව්වේ නේද? ඒ නිසා ශාන් මහත්තයාගේ අම්මට පින් සිද්ධ වෙන්න ලස්සන බණ කතා දෙකක් තුනක් කියන්න. පින් දීලා ඔක්කොටම. එහෙනම් සාදුනාද පවත්තමු හැමෝම. තමයි ළඟට. ඔන්න එකෝමත් එක කාලෙක ඉන්දියා ඔටුවෙක් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඔටුව මොකද්ද කරන්න කියලා. හැබැයි මේ ඔටුව වෙනස්. මේ ඔටුවගේ මුළු ඇඟම ඇදයි. මේ ඔටුව එක දවසක් කැලේ ඇවිදගෙන යද්දි දැක්කා ගහක් උඩ ගිරවෙක් ඉන්නවා. ඒ ගිරවට කිව්වා ඒ ගිරව නුඹේ හොට ඇදයි කියලා. ඊට පස්සේ කිව්වා මට හම්බුණා කියලා. ඊරස්සේ මට හම්බුණා කිව්වා බල්ලෙක්. ඒ බල්ලගේ නකුට ඇදයි. ඊට පස්සේ මට හම්බුණා ලස්සන පොකුණක් ගාවදී කොකෙක්. ඒ කොකාගේ බෙල්ල ඇදයි. ඊට පස්සට හම්බ වුණා නරියෙක්. ඒ නරියට කිව්වා ඒ නරිය නුඹේ නකුට ඇදයි කියලා. ඊට පස්සේ ඒ නරියට කිව්වා මට මුලින් මෙද්දි හම්බ වුණා ගිරවෙක්. ඒ ගිරවගේ හොට ඇදයි කිව්වා. මට ඊට පස්සේ හම්බුණා කිව්වා බල්ලෙක්. ඒ බල්ලගේ නකුට ඇදයි කිව්වා. මට ඊට පස්සේ හම්බුණා කිව්වා කොකෙක්. ඒ කොකාගේ බෙල්ල ඇදයි කිව්වා. ඊට පස්සේ කිව්වා මට හම්බුණා ඊට පස්සේ මේ බලන්නකො ඔයාගේ නකුට ඇදයි. ඊට පස්සේ නරිය හොඳට කල්පනා කෙල්ල කිව්වා ඒ ඔටුව නුඹේ මුළු ඇඟම ඇදයි කියලා. ඒ නරිය යන්න ගියා. අර ඔටුව බැලුවා. ඒ ඔටුවල තියෙන ලැජ්ජකමට ඒ ඔටුව කැලේට දුවගෙන ගියා. පුස්සරණයි දෙයි පිහිටයි. ඉතිමතේ වගේ. දැන් අපි බෝධිසත්වයන් වහන්සේ කතාව හැමෝම අහලා තියෙනවනේ. මොකද කතාව මතකද? ගොඩක් කාලෙකින් කිව්වේ නැහැ. අම්මා ගැන කරන මේ පින්කම නිසා අම්මගේ ආදරය ගැන කියන මේ කතාව ලස්සනට කියමු. බුදුහාමුදුරුවෝ විකාත්මික මතකද කියන්නේ? ඔන්න එකෝමත් එක කාලෙක ඉන්දියා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුතෙකුයි. ඔහොම ටික කාලයක් යද්දී ඒ තාත්තා මැරෙනවා. අම්මටයි පුතාටයි ගොඩාරියක් දුකයි. එක දවසක් මේ පුතා හිතුවා මම රට ගිහිල්ලා අම්මට හොඳට සලකන්න ඕනි කියලා. ඊට පස්සේ පුතා නැවට බඩු ටික පටවගෙන අම්මව දාගෙන මුහුද මැදටම ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ යද්දී ලොකු සිලිකුණාටුවක් ආවා. ඒ බෝට්ටුව පැද්දි ගිහලා ඩඩොස් ගාලා මුහුදට ඇන්නා. ඊට පස්සේ ඒ පුතා තනියම යන්න හොඳ නැහැ කියලා
අම්මවත් කරේ දාගෙන දවස් 7ක් පීනලා ගොට්ටේ ගියා. ඊට පස්සේ අම්මා කිව්වා පුතා ගොළු අත ගාලා මගේ පුතා බුදු වේවා කියලා. බුදු වුණා. අම්මටත් අඩි සතුටුයි. ඔයගොල්ලොත් ඒ වගේම අම්මට තාත්තට සලකන්න ඕනි. බුස් සරණයි දෙයි පීටයි. අද ඔයගොල්ලොත් කරා වගේ මම පින් ගැන කතාවක් කියලා දෙන්නම්. ඔන්න එකෝමත් එක්ක කාලෙක ඉන්දියා සුමන මල්කරුවා කියලා මල්කරුවෙක්. මේ මල්කරුවා කරන්නේ බිම්බිසාර රජතුමාගේ මාලිගාවට ගිහිල්ලා මල් සරසන එක. ඔහොම එක දවසක් මේ සුමන මල්කරුවා මල් කඩාගෙන යද්දි දැක්ක බුදුහාඳුරා අතින් වඩිනවා. එයාට හිතුනේ ආගාව තිබ්බ මල් ටික බුදුහාඳුරන්ට පූජා කරන්න. ආයෙත් හිතුවා මමද රාජමාලිගාවට ගිහිල්ලා මල් සරසුවේ නැති වුණොත් මට රජතුමා දඩුවම් දෙයි කියලාත් හිතුවා. ඊට පස්සේ අර සුමන මල්කරුවා මොකක් වුණත් කමක් නැහැ කියලා බුදුහාඳුරට මල් ටික පූජා කරා. බුදුහාඳුරගේ ඉසුඩි මල් ටික වීණක් වගේ සරසුණා. ඒක දැක්පු ගමේ කට්ටිය සාදුකාර දුන්න සාදු සාදු කියලා. ඊට පස්සේ ඔහොම ටික දවසක් ගියා. ඊට පස්සේ ඒක බිම්බිසාර රජතුමාට ආරංචි වුණා. ඒ සුමන මල්කරුවට එන්න කියලා ගොඩාරියත් ඇගි බෝග දුන්නා. ඊට පස්සේ ඒ බිම්බිසාර රජතුමා කිව්වා මටත් මේ පිනෙන් කොටසක් අනුමෝදන් කරන්න කියලා. අනුමෝදන් කරා. අනුමෝදන් වුණා. ඔයගොල්ලොත් ඒ වගේ මද කරගත්තේ ලොකු පිනක්. බුත් සරණයි දෙයි පීටයි. දැන් බණ කිව්වා වගේ නෙවෙයි කලුතරට යන්න. ඒ නිසා ඔන්න බණ කතා 3ක් පොඩි හාමුදුරුවෝ කිව්වා. මෙච්චර දුර මම පොඩි හාමුදුරුවෝ වඩම්මන් එන්නෙත් නැහැ. හැබැයි ශාන් මහත්තයා පොඩි හාමුදුරන ගොඩක් ආදරේ. ධම්මානන්ද පොඩි හාමුදුරනත් ගොඩක්